ඔය වැවක් ළඟ ගිහිල්ලා බලාගෙන ඉන්න උකුස්සෝ කොක්කෝ දියකාවෝ කොච්චර මාළු ගොදුරු කනවද? මේ කනවා මේ තප්පරෙන් කර්මද තේජෝ ධාතුව. කර්මයෙන් හැදිච්ච අසිත පිත කායිත සම්පරායික තේජෝ ධාතුව. කන බොන දිරන තේජෝ ධාතුව උග්‍රයි. මේ කෑවා සුදු පාට වතුරක් වගේ දිය වෙලා වැටෙනවා. මේ කෑවා මේ වර්චස් යනවා කුරුල්ලන්ට. අර කපුටන්ගේ බඩගින්දර නෙවෙන්නේ ඔය ගිතෙල් දාපු තිරයක්වත් කෑවොත් අර තිරේ දිරවන්නේ නැතුව බඩේ ටික වෙලාවක් තියෙනවනේ. තිර කෑලි. ඒ කියන්නේ බලු කපුටු දාණයට කපුටු දාන්න තිර දානවා. එච්චර ගින්දරක්. කිඹුලා මැටි ගුලි ගිලිනවා කියනවා ගින්දරට බඩගින්නට. කපුටෝ ගල් කැට ගිලිනවා කියනවා බඩගින්නට. එච්චර සාපිපාසාවකින් තමයි මේ සත්තු සිව්පව ඉන්නේ. පුදුම බයකින්. බල්ලෙකුට බත් ටිකක් දාන්නකො බලන්න තව බල්ලෙක් ඇවිල්ලා බුරනවා. සැනසිල්ලේ බලු රංචුවක් මැද බත් කන්න බෑ බල්ලෙකුට. ඊළඟට කොච්චර කිරිබත් දානයක් දුන්නත් බල්ලා ඒක කාලේ යන ගමන් කොයි හරි අසුචි ගොඩක් තිබ්බොත් ඒකට ඉවහල්නවා. තිරිසන් ලෝකේ තියෙන මහා දුකක්. ඔබගේ අතපය වේදනාවලට කොච්චර ඔබ බෙහෙත් ගන්නවද? ඔය හැම ලෙඩක්ම ඔය සත්තු සිව්පවන්න තියෙනවනේ. උන්ට මොන බෙහෙත්ද? කොච්චර වේදනාවකින් ඉන්නව ඇතිද? බුදු කෙනෙක් ලෝකේ පහළ වුණ කාලෙට තිරිසන් ලෝකෙ ඉපදිලා හිටියොත් ඔය දුකම විඳ විඳ ඉන්නවා. ඊතර වීමක් නැහැ. ඒක අක්ෂණයක් ක්ෂණ සම්පත්තිය නෙවෙයි ඒක. එතකොට ඔබ මෙතේ බුදුන් දැක නිවන් දකින්න පැතුවට ගෞතම බුද්ධ ශාසනයේ කවදා හරි නිවන් ලැබේවා කියලා පැතුවට ඔබ මරණින් මත්තේ තිරිසන් ලෝකේ යන්නේ නැහැ කියලා කෝ සහතිකයක්.